හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අද මං ස්පෙෂල් දෙයක් අරන් ආවා ඔයාලට. ලස්සන වෙන ඍජුවම බලපාන ඒත් ගොඩක් ගැණු ළමයි දන්නේ නැති. එහෙමත් නැත්නම් වැඩි ගණන් ගන්න නැති ඒ උනත් ගොඩක් ප්‍රබල දෙයක්. ඒ තමයි අපේ මනස. ඔයාලා දන්නවද මානසික ආතතියට සතුටට වගේම ඔයාගේ සිතුවිල්ලකට පවා ඔයාගේ පෙනුම වෙනස් කරන්න පුළුවන් කියලා. මනස ගැන එහෙමත් නැත්නම් සිතක ක්‍රියාකාරීත්වය ගැන දන්න අය නම් දන්නවා ඒකෙන් ගොඩක් දේවල් ලේසියෙන්ම කරගන්න පුළුවන් විදිය. නමුත් බහුතරය මේවා විශ්වාස නොකරන එහෙමත් නැත්නම් ඒව ගැන හොයලා බලන්න වෙලාවක් නැති ගොඩක් බිසි අය. අද මම ඔයාලට කියලා දෙනවා විද්‍යාත්මක පරීක්ෂණ ඇසුරින් සනාථ වුණ ඔයාලා පුදුම වෙන කරුණු ටිකක් අපේ මනස සහ ලස්සන අතර සම්බන්ධය. විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා ඔයාගේ මනස ක්‍රියා කරන විදියට පුළුවන් ඔයාගේ සම පැහැපත් කරන්න වගේම ඔයාගේ වයසටත් වඩා වැඩි මහලු පෙනුමක් ලබා දෙන්නත්. ඔන්න වොරි වෙන්න එපා. අද මම ඔයාලට කියලා දෙනවා powerful mental techniques ටිකක් විද්‍යාත්මක හේතුත් එක්කම ඔයාගේ පෙනුම කොහොමද දකින්න ආස හිතෙන විදියට වෙනස් කරගන්නේ කියලා. යමු එහෙනම් වීඩියෝ එකට. මුලින්ම අපි බලමු මොනවද මේ පර්යේෂණ කියලාත් ඒ අනුව කරන්න ඕනේ ටෙක්නික් මොනවද කියලා. අංක 1. ස්ට්‍රෙස් ඇන්ඩ් ඒජින්. මොළය හැසිරීම සහ ප්‍රතිශක්තිය පිළිබඳ කරන ලද පර්යේෂණයකින් හොයාගෙන තියෙනවා ස්ට්‍රෙස් එහෙමත් නැත්නම් මානසික ආතතිය මගින් අපේ DNA වල නාලිකාවන් කෙටි කර දැමීමට කටයුතු කරන නිසා වයසට යාමේ ක්‍රියාවලිය වේගවත් වෙන බව. මේ ක්‍රියාවලියට කියනවා ටෙලෝමියර්ස් කියලා. වයසට වඩා වැඩිමල් එහෙමත් නැත්නම් වයසට ගිය පෙනුමක් තියෙන කෙනෙක්ගේ ජීවිතය මොන වගේද කියලා ඔයා පොඩ්ඩක් හිතලා බලලා තියෙනවද? බලන්න අනිවාර්යෙන් එයා මොකක් හරි දිගු කාලීන ගැටලුවකින් හෙම්බත් වුණ කෙනෙක්. එහෙමත් නැත්නම් ගොඩක් ස්ට්‍රෙස් එකක් තියෙන රැකියාවක් කරන කෙනෙක්. මෙහෙම වෙන්න බලපාන්නේ ස්ට්‍රෙස් වුණාම අපේ ශරීරයේ කෝටිසෝල් හෝමෝනය නිකුත් වෙනවා. මේ හෝමෝනය මගින් ශරීරයේ කොලජන් වලට හානි කරනවා. කොලජන් ප්‍රමාණය අඩු වුණාට පස්සේ අපේ ශරීරයේ රැලි වැටීම්, ඇක්නි වගේම දුර්වන්න වීම දකින්නට පුළුවන්. ඉතින් ස්ට්‍රෙස් එකත් වයසට යාමත් අතර සම්බන්ධය ගැන ඔයාලට තේරුම් ගන්න පුළුවන් වුණා කියලා මං හිතනවා. එතකොට මේකට තියෙන ප්‍රතිකාරය මොකද්ද? මේකට තියෙන හොඳම විසඳුම තමයි deep breathing. ඔයාලා හැමෝම දන්න හුස්ම ගැනීමේ අභ්‍යාසය. අපි සෙමින් සහ ගැඹුරින් ආශ්වාස ප්‍රාශ්වාස කරනකොට ශරීරයේ කෝටිසෝල් මට්ටම පහළ බහිනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවද ඇයි කේන්ති ගියාම මුලින්ම සංසුන් වෙලා දිගු හුස්මක් ගන්න කියන්නේ ඇයි කියලා? එහෙමත් නැත්නම් 1 ඉඳන් 10ට ගණන් කරන්න වගේ දේවල් කියන්නේ ඇයි කියලා? එතකොට අපේ හුස්ම ගැන අපේ අවධානය යොමු වෙනවා. සිත තැන්පත් වෙනවා. ඒ වගේම ගැඹුරු හුස්ම ගන්නකොට කෝටිසෝල් ලෙවල් එක අඩු වෙලා මනස සංසුන් වෙනවා වගේම හිතට සැනසීමක් ලැබෙනවා. ඒ වගේම මතක තියාගන්න මේ මෙඩිටේෂන් එක දවසට විනාඩි 10ක්වත් කරන්න පුරුදු වුණොත් ඔයාට කොලජන් ලෙවල් එක අප් කරගෙන ලස්සන පැහැපත් නිරෝගී සමක් ලබා ගන්නත් පුළුවන්. ඔයා කරන්න ඕනි මුලින්ම ඔයාට පහසු වෙලාවක් තෝරගෙන සැහැල්ලු ඉරියව්වකට ඇවිල්ලා ඇස් දෙක පියාගන්න එක. ඊට පස්සේ තප්පර 4ක් හුස්ම ඉහළට ගන්න ඕනි. තප්පර 4ක් රඳවාගෙන ඉන්න. ඊට පස්සේ තප්පර 6ක් ප්‍රාශ්වාස කරන්න ඕනි. මේක ඔයා එක දවසක් try කරලා බලන්න. ඔයා දිගටම කරයි. අංක 2. happiness and glow. සතුට සහ සමය දීප්තිය. ඔයා සතුටින් ඉන්නකොට ඔයාගේ ශරීරයේ එන්ඩෝෆින් හෝමෝනය සහ ඩොපමින් හෝමෝනය රිලීස් වෙනවා වැඩිපුර. මේකෙන් අපේ රුධිර ගමනාගමනය ගොඩාක් වැඩි දියුණු වෙනවා. එතකොට ඔයාගේ සිරුරේ හැම තැනටම හොඳින් රුධිරය ගමන් කරනවා. රුධිරය මගින් ගෙන යන පෝෂණ කොටස් හොඳින් සමට අවශෝෂණය වෙනවා වගේම අහිතකර දේ හොඳින් පිරිපහදු වෙනවා. ඒකෙන් ඔයාගේ ශරීරයට ස්වාභාවික දීප්තියක් ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. ඔයාලා දැකලා තියෙනවද හොඳ ආදර සම්බන්ධයකදී ගැහැණු ළමයි වගේම පිරිමි ළමයි දෙපාර්ශ්වයේම වෙනද නැති ලස්සනකින් පේනවා. සමහර අය කියනවා මනමාල පෙනුමක් ඇවිල්ලා කියලා. ඉතින් මෙහෙම වෙන්නේ
අපි ඒ වගේ සුන්දර හැඟීම් වලින් හිත පුරවගෙන ඉන්නකොට මේ එන්ඩෝෆින් සහ ඩෝපමින් හෝමෝන් ලෙවල් එක වැඩි වෙන නිසා. ඇමරිකානු මනෝවිද්‍යාත්මක සංගමය හොයාගෙන තියෙනවා පොසිටිව් ඉමෝෂන් ඇති පුද්ගලයන්ගේ සම ඉක්මනින්ම සුවපත් වෙන බව. රෝගියෙකුට උනත් ප්‍රතිකාර කරද්දී බෙහෙත් වගේම ආදරේ කරුණාව දැක්වීමත් කරන්න කියන්නේ මේ නිසා. ආදරේ කරුණාව ලැබීම නිසා කෙනෙකුට එයාගේ ශරීරයේ සුවපත් භාවය ඉක්මනින් ළඟා කරගන්න පුළුවන්. එතකොට ලේසියෙන්ම සමය අඳුරු ස්වභාවය නැති කරන්න තියෙන ටෙක්නික් එකක් තමයි වැඩිපුර ටිකක් ආදරෙන් සහ සතුටින් ඉන්න එක. වෙනදට වඩා ඔයාගේ ප්‍රියයන් එක්ක ටිකක් සුහදව hina වෙලා ඉන්න එකෙන් ඔයාගේ ලස්සන වැඩි වෙනවා. මතක තියාගන්න. අංක 3. Sleep and mental health. ඔයා හරියට නිදාගත්තේ නැති වුණොත් ඔයාගේ මුහුණ වෙහෙසකාරී පිම්බුණු සහ අඳුරු ස්වභාවයක් ගන්නවා. නිින්ද පිළිබඳ කරන ලද පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා හොඳ නිින්දක් අරන් ශරීරයට රෙස්ට් එකක් දෙන අය අනෙක් අයට වඩා ආකර්ශනීය බව. ඔයා නිින්දට යනකොට එදා දවසේ කළ හොඳ දේවල් මොනවද කියලා ලියන්න පුරුදු වෙන්න ඕනි. ඒකෙන් ඔයාට හොඳ රිලැක්ස් මයින්ඩ් එකකින් නිින්දට යන්න පුළුවන්. ඊළඟට අපි බලමු අපි කතා කරපු ටෙක්නික් වලට අමතරව අපේ ලසන වැඩි කරගන්න පුළුවන් අනික් මෙන්ටල් ටෙක්නික් මොනවද කියලා. Meditation for youthful skin. මෙඩිටේෂන් එහෙමත් නැත්නම් භාවනාව කියන්නේ භික්ෂුන් වහන්සේලාට විතරක් කරන්න තියෙන දෙයක් නෙවෙයි. මේක ලස්සන වෙන ක්‍රමයක්. භාවනාවෙන් අපේ ස්ට්‍රෙස් ලෙවල් එක අඩු කරවලා ඔක්සිජන් බූස්ට් වීම වැඩි කරනවා සමේ. එතකොට සමේ තියෙන ගොඩාක් ගැටලු වලට ප්‍රතිකාර ඉබේම ලැබෙනවා. දැන් මේක කරන විදිය බලමු. මුලින්ම වාගේ ඇස් වහන්න. දැන් හිතින් මවා ගන්න රන්වන් ආලෝකයක් ඔයාගේ හිසේ සිට දෙපතුල දක්වා විහිදී යන විදිය. ඒකෙන් ඔයාගේ සම සුවපත් වෙන හැටි ඔයා හිතින් මවා ගන්න ඕනේ. මේක දවසට මිනිත්තු 5ක්වත් කරන්න. Positive affirmation for beauty. ඔයා ඔයාටම කියනවා නම් ඔයා ගොඩක් ලස්සනයි කියලා. ඔයාගේ මොළය එක පිළිගන්නවා. අපි විශ්වාස කරන දේ අනුව තමයි මොළය ප්‍රතිචාර දක්වන්නේ. ඔයා නිින්දට යන විට සහ උදෑසන අවදි වුණාම කණ්ණාඩිය ළඟට ගිහින් මම ගොඩක් ලස්සනයි, මම ගොඩක් ලස්සන කෙනෙක්, මගේ සම පැහැපත් වගේ හොඳ දෙයක් හිතින් හිතන්න. ටික දවසක් මෙහෙම කරලා බලන්න. ඔයාට හිතා ගන්න බැරි වෙයි මේ දේ ඇත්තටම වෙලා තියෙනවා. Laughter therapy for anti-aging. ඔයා මතක ඇතුව දවසට එකක්වත් ෆනි වීඩියෝ එකක් බලන්න ඕන. මේක නම් ගොඩක් ලේසි ටෙක්නික් එකක් නේද? ඒ වුණාට මේකෙන් මූණේ මාංශ පේශී වලට හොඳ එක්සර්සයිස් එකක් ලැබෙනවා. මූණේ හැඩය හරි ලස්සනට වෙනස් වෙලා රැලි වැටීම් තියනවා නම් ඉවත් කරනවා. Visualization for beauty. ඔයාගේ මනස තරම් ශක්තිමත් බලවත් දෙයක් තවත් නැහැ යාළුවනේ. ඔයාගේ ලස්සන ෆීචර්ස් ගැන ඔයාට තිබුණනම් හොඳයි කියලා හිතෙන දේවල් උදාහරණයක් විදියට ලස්සන දිග කොණ්ඩයක්, පැහැපත් සමක්, ක්ලියර් ස්කින් එකක්, ගෝල්ඩන් ස්කින් එකක් ඔයා දැන්ටමත් තියෙන විදිය මනසින් මවා ගන්න ඕනේ. ඒක දකින අය ඔයාව අගය කරන හැටි ඔයා මනසින් මවා ගන්න ඕනේ. මේ ටෙක්නික් එක ගොඩාක් ඇක්ට්‍රස්ලා භාවිතා කරන දෙයක්. එයාලගේ බ්ලොග්ස් බලන කෙනෙක් නම් ඔයා දැනටමත් මේ ගැන දන්නවා ඇති. අපේ මොළයට අපි ඕනි විදිහේ සිරුරක් තියෙන බවට දිගින් දිගටම ලැබිලා තියෙනවා කියලා අපි විසුවලයිසේෂන් කරනකොට ඒක ඇත්තටම ලබා දෙන්න මොනවාම හරි දේවල් ශරීරය තුල සිද්ධ වෙනවා. ඉතින් අද ඉඳන් ඔයා අනික් ටෙක්නික් වගේම මේකත් කරලා බලන්න. ඔයාගේ නිදා ගන්න ඇඳ ළඟින් ඔයාට වෙන්න ඕන විදිහේ ලස්සන මොඩල් කෙනෙක්ගේ හරි ඇක්ට්‍රස් කෙනෙක්ගේ හරි පින්තූරයක් තබා ගන්න එකත් ඉතා සාර්ථක විසුවලයිසේෂන් මෙතඩ් එකක්. බුද්ධිමත් ගැහැණු ළමෙක් විදියට ඔයාගේ දිනචර්යාවට මේ දේවල් වලින් කිහිපයක්වත් ඔයා එකතු කරගනී කියලා මං හිතනවා. මේ දේවල් වලට වියදමක් යන්නේ නැති වුණත් මේ දේවල් කරන එකට යම් කාලයක් සහ ශ්‍රමයක් වැය කරන්න ඕනේ. ඉතින් Tamanට වටිනාකමක් එක් කරගන්න කැමති ලස්සන ගැහැණු ළමයි වගේම පිරිමි ළමයි මේ දේවල් try කරලා බලයි කියලා මං හිතනවා. ඒ වගේම ඔයත් මේ වගේ ලස්සන වෙන්න කරපු mental technique වල අත්දැකීම් තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරන්න. එහෙනම් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම් යාළුවනේ.